සමහර සම්බන්ධතා ඇතුලේ ගොඩක් වෙලාවට අපිට දැනෙන්න පුළුවන් අපිව ගොඩක් පරිස්සම් කරනවා. එතකොට අපිට කිසි දෙයක් කරගන්න බෑ. ඔයාට අමාරුයි තනියෙන් දෙයක් කරගන්න. මම ඔයාට උදව් කරන්න. ඕක කොහොමද මේ කරන්නේ? මෙහෙම කරන්නේ. එතකොට ඔයා දෙයක් කරන්න ඉස්සෙල්ලා මගෙන් අහන්න. ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ ඔය වගේ දේවල් ඔයාට නිතර අහන්න දකිනවා නම් ඉබේම ඔයාගේ හිත ඇතුලේ සමහරක් වෙලාවට ගොඩනගෙන්න පුළුවන්, හිතන්න පුළුවන්. මට මගේ අනිත් පාර්ශවය නැතුව කිසි දෙයක් කරගන්න බෑ. හරිම අසරණ ගතියක් දැනෙන්න පුළුවන්. ඔයාට තීරණයක් තනියෙන් ගන්න බැරි හැඟීමක් ඔයාට දැනෙන්න පුළුවන්. ඔයාට බයක් දැනෙන්න පුළුවන් තනියෙන් සමාජය ඇතුළේ ජීවත් වෙන තනියෙන් ගමනක් බිමනක් යන්න තනියෙන් තීරණයක් කරන් තනියෙන් වැඩක් කරන්න. ඒ මොකද ඔයාගේ වටේ ඔයා ආශ්‍රය කරන කියන්නේ ඔයාගේ සම්බන්ධතාවය ඇතුළේ ඉන්න පුද්ගලයා හෝ ඔයාගේ පවුල අම්මා තාත්තා සහෝදරයෝ වේවා ඔයාගේ ආදර සම්බන්ධය වේවා විවාහය ඇතුළේ වේවා මේ කුමක සම්බන්ධයක් ඇතුළේ නිතර දෙවේල ඔයාට දකින්න අහන්න ලැබෙන්නේ ඔයාට මේක කරගන්න බෑ. ඔයාට තනියෙන් මේ තීරණය ගන්න බෑ. ඔයාට තනියෙන් ගමනක් ගිහිල්ලා එන්න බෑ. ඔයා තනියෙන් ස්වාධීනව ඔයාට කිසි දෙයක් කරන්න බෑ කියන මෙන්ටලිටි එක ඔයාගේ ඔළුව ඇතුලේ ගොඩනගන පරිසරයක නම් ඔයා ඉන්නේ. ඒ ඉන්නවා හොඳ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇතුලේ නෙවෙයි. ඒකෙදි ඔයාට හැම වෙලෙම වෙන්නේ හොඳ ඔයාව ශක්තිමත් කරන ඔයාව උනන්දු කරන ඔයාට හයියක් වෙන සම්බන්ධයකට වඩා හරි ආදරෙන් හරි ඔයාට ලං වෙලා ආදරෙන් වේවා තරහෙන් වේවා කොහොම විදිහකට හරි ඒ ඔයාට කියන්නේ ඔයාට ඒ පවුල ඇතුලේ වේවා ඒ සම්බන්ධය ඇතුලේ ඒ දේවල් නැතුව ඔයාලට තනියෙන් ජීවත් වෙන්න බෑ කියන එක නම් ඒක ඇවිල්ලා හොඳ රිලේෂන්ෂිප් එකක් නෙමෙයි. ඒක සමහරවිට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා හිතන්නේ මේ දේවල් මට කියන්නේ මට තියෙන ආදරයට මාව පරිස්සම් කරගන්න මට තනියෙන් මෙහෙම කරගන්න බෑ කියලා කියන්නේ ඒකයි කියන සිතුවිල්ල ඉබේම ඔයාගේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මොකද ඔයාට හැම වෙලේම අහන්න ලැබෙන්නේ ඔයාට මේක කරන්න බෑ. ඔයාට තනියෙන් යන්න බෑ. ඔයාට තනියෙන් මේ විදිහට තීරණ ගන්න බෑ. කියන එක විතර නම් ඒ සම්බන්ධතාව ගැන එකපාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතලා බලන්න. මොකද ඔයා දවසක කොතනකදී හරි ස්වාධීන වෙන්න අවශ්‍යයි. ස්වාධීන තීරණ ගන්න අවශ්‍යයි. ස්වාධීනව තමන්ගේ වැඩ කරගන්න ඒ අවශ්‍ය හරිය ඔයා තුළ ගොඩනගා ගන්න අවශ්‍යයි. එහෙම වුණොත් අන්න ඔය කියන වචනත් එක්ක ඒ සම්බන්ධතාව එක්ක ඔයාට හොඳ ගමනක් ඉස්සරහට යන්න බැරි වෙනවා. මොකද දවසක් එනවා. කොහොම හරි දවසක් කවදා හරි දවසක් එනවා අපිට තනියෙන් අපේ දේවල් කරගන්න වෙන. එදාට ඔය විදිහේ සිතුවිලි ගොඩක් එක්කනම් ඔයා ජීවත් වුණේ කාලයක් තිස්සේ ඒ විදිහේ පෞල් පරිසරයක් ඇතුළේ නම් ඔයා ජීවත් වුණේ කාලයක් තිස්සේ ඒ විදිහේ සම්බන්ධතාවයක නම් ඔයා ජීවත් වුණේ කාලයක් තිස්සේ ඔයාට ගොඩක් අමාරු වෙනවා ස්වාධීන වෙන්න.